ඉතින් යාළුවනේ අපි මේ විදිහට මඤ්ඤොක් කාලයක් අරගෙන මේක පොඩිවට කපාගෙන සුද්ධ කරගන්න ඕනේ. මම අද කියලා දෙන්න යන්නේ රසම රස අලුත්ම ක්‍රමයකට හදාගන්න විදිහ. අපි මේවායේ කෑලි වලට කපනවා. කපලා මේක සුද්ධ කරගන්නවා මේ විදිහට. ඉතින් යාළුවනේ අපි සුද්ධ කරගෙන මේ විදිහට පොඩියට කපා ගන්නවා. කපාගෙන අපි මේක තම්බ ගන්න ඕනේ. මම මඤ්ඤොක් කාලේම ගත්තේ නෑ යාළුවනේ, එකෙන් භාගයයි ගත්තේ. අලුත්ම ක්‍රමයට රසම රස අලුත්ම කෑමක් තමයි අපි අද හදන්න යන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි මේ ටික හොඳට හොද ගන්නවා මේ විදිහට භාජනෙකට දාලා. හොදාගෙන අපි දිපේ තියාගමු මේක තැම්බෙන්න. ඉතින් යාළුවනේ මේ වගේ තම්බ ගත්ත මඤ්ඤොක් ටික අපි මේ විදිහට පොඩි කරගන්න ඕන. මේ ටික ඔක්කොම අපි හොඳට පොඩි කරගමු මේ විදිහට. ඉතින් මේ විදිහට මඤ්ඤොක් ටික අපි පොඩි කරගන්නවා. මතක තියාගන්න යාළුවනේ ගොඩාක් මෙරියෙන්නම තම්බන්නේ නැහැ. පිටි ගැටිය හිටින්න අපි මේ විදිහට තම්බගෙන අපි මේකට එකතු කරගන්නවා මේ විදිහට ගම්මිරිස් කුඩු ටිකක්. ගම්මිරිස් කුඩු තේ හැන්දයි. ඉතින් මේ විදිහට මඤ්ඤොක් ටික අපි පොඩි කරගන්නවා. මතක තියාගන්න යාළුවනේ ගොඩාක් මෙරියෙන්නම තම්බන්නේ නැහැ. පිටි ගැටිය හිටින්න අපි මේ විදිහට තම්බගෙන අපි මේකට එකතු කරගන්නවා මේ විදිහට ගම්මිරිස් කුඩු ටිකක්. ගම්මිරිස් කුඩු තේ හැන්දක් මම එකතු කරගත්තා. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. යාළුවනේ ඔයාලා ගන්න ප්‍රමාණෙත් එක්ක රස අනුව ඔයාලා ලුණු එකතු කරගන්න. මම මෙතෙන්ට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. එකතු කරගෙන ආයෙ පාරක් මේක හොඳට අපි මේ විදිහට කලවම් කරගන්නවා. බලන්න යාළුවනේ මෙරි වෙලා නැති හින්දා පිටි ගතියට රත්වන්ට තියෙනවා. ඉතින් අපි මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ වගේ භාජනයක් අපි ලිපේ තියලා ඊට පස්සේ ඒකට අපි මේ වගේ පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ගොඩක් පොල් තෙල් ඕනේ නැහැ. ඉතින් යාළුවනේ මෙහෙම තෙල් ටික රත් වෙද්දී අපි පොඩියට කපාගත්ත සුදු ලුණු දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. ඒ අපි පොඩියට කපාගත්ත මිරිස් කරල් දෙකක් මේ විදිහට එකතු කරනවා. ඒ එක්කම අපි බීලුණු ගෙඩි භාගයක් මේ විදිහට පොඩියට කපාගෙන ඒකත් එකතු කරගන්නවා මේ විදිහට. එකතු කරගෙන අපි මේ විදිහට ටිකක් පොඩි කලවම් කරන ගන්න අතරතුරේ අපි මේකට දාගන්නවා කූනිස්සෝ ටිකක්. මං කූනිස්සෝ ටික කුඩු කරලා ගත්තේ මේ විදිහට. ඒ ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි ලුණු කුඩු ටිකක් එකතු කරනවා. මඤ්ඤොක් අතර ලුණු එකතු කරගෙන මේකට ලුණු කුඩු ටිකක් අපි එකතු කරගන්න මේ විදිහට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි පොඩියට කපාගත්ත ලුණු කොළ ටිකකුත් මේකට මේ විදිහට එකතු කරගන්නවා. දැන් අපි මේක මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. දැන් යාළුවනේ අපි හදාගත්ත මිශ්‍රණේ අපි අපේ මඤ්ඤොක් එකකට මේ විදිහට දාගන්නවා. දාගෙන මේක අපි දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේක දන හින්දා මම හැන්දෙන් කලවම් කරනවා. නැත්නම් අතින් කලවම් කරුවට කමක් නැහැ යාළුවනේ. මේ විදිහට අපි කලවම් කරගන්නවා. ඊළඟට යාළුවනේ අපි අපේ මිශ්‍රණය හරි අපිට තියෙන දැන් මේක Tamanට කැමති ප්‍රමාණයකට පොඩි ගුලි හදා ගන්න ඕනේ. මේ විදිහට අපි ගුලි කරගන්නවා අපේ මිශ්‍රණය. මෙන්න මේ ආකාරයට හොඳට ගුලි කරලා අපි වෙනම භාජනයකට අයින් කරගන්නවා මේ විදිහට. ඉතින් යාළුවනේ මේ විදිහට අපි අපේ මිශ්‍රණය ගුලි හදා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත ගුලි ටික ඊළඟට අපි මේක බැද ගන්න ඕනේ. අපි තාච්චියක් ලිපේ තියලා එහෙනම් මේ ගුලි ටික බැදගමු. ඉතින් යාළුවනේ මේ වගේ තෙල් එකක් ලිපේ තියලා තෙල් එක රත් වෙද්දී අපි හදාගත්ත ගුලි ටික මේ වාගේ අපි තෙල් එකට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි බැද ගන්නවා. ඉතින් යාළුවනේ මේ වාගේ බැදුනහම මේ වාගේ පාට වෙන්න බැදුනහම අපි අපේ ගුලි ටික අයින් කරගන්නවා. ඉස්සෙල්ලාම තෙල් බේරෙන්න මොකේකට හරි අපි දාගන්නවා.
ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත බැදගත්ත අපේ රසම රස මඤ්ඤොක් කබෝල ටික. අපි දැන් ඊළඟ ස්ටෙප් එකට යමු. ඉතින් යාළුවනේ මම මේ වාගේ භාජනයක් ලිපේ තියලා ඒකට අපි අපේ මඤ්ඤොක මිශ්‍රණේ බැදගත් එකේම තෙල් ටිකක් මේ විදිහට දා ගන්නවා. ඉතින් තෙල් ටික රත් වෙද්දී අපි සුදු ලුණු බික් දෙකක් පොඩිවට කපලා මේ විදිහට එකතු කර ගන්නවා. ඒකටම අම්මිස් කරලා තුනකුත් මේ විදිහට කපලා එකතු කර ගන්නවා. දැන් අපි පොඩියට කපාගත්ත වියලි මිරිස් කරල් දෙකකුත් මේ විදිහට එකතු කර ගන්නවා. තේ හැඳි කාලක් අපි එකතු කර ගන්නවා මේ විදිහට. මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. දැන් අපි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේකටම අපි ලුණු කුඩු ටිකකුත් මේ වාගේ රස අණු එකතු කර ගන්නවා. ඊට පස්සේ බී ලුණු ගෙඩියක් මේ විදිහට කපලා අපි ඒකත් මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන යාළුවනේ අපි මේක හොඳින් කලවම් කර ගන්න ඕනේ මේ විදිහට. ඉතින් අපි කරපිංචා කොළ කීපයකුත් මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන අඩු ගින්දරේ විනාඩි 3ක් විතර මේ විදිහට අපි තෙලේ තැම්බෙන්න අරිනවා. මේක බැදෙන්න අරින්නේ නැහැ යාළුවනේ. තෙලේ තැම්බෙන්න අරිනවා මේ විදිහට. ඉතින් යාළුවනේ මම දැන් මගේ මේ මිශ්‍රණයට පොල් කිරි අඬු කෝප්පයක් විතර මේ වාගේ එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් පොල් කිරි එකතු කරන්නේ නැතුව මේක ගන්න පුළුවන්. ඒත් හරිම රසයි. පොල් කිරි එකතු කරන්නේ නැතුව අපේ මිශ්‍රණය මේකට කලවම් කරලා. ඉතින් පොල් කිරි ටිකක් මම එකතු කරනවා. පොල් කිරි එකතු කරපුවාම ගොඩක්ම රසයි. ඒ හින්දා මම පොල් කිරි ටිකක් එකතු කරලා ඒක හොඳින් කලවම් කර ගන්නවා. කලවම් කරගෙන පොල් කිරි ටික පැහැෙනකන් අපි ලිපේ තියා ගන්නවා මේක. ඉතින් යාළුවනේ මේ වාගේ ගොද්ද පැහිලා එද්දී අපි හදාගත්ත අපේ මිශ්‍රණය මේ විදිහට මේකට එකතු කර ගන්නවා. යාළුවනේ මේක හරිම රසයි. මම ඔයාලට කියනවා කිසිම කෙනෙක් මේ රෙසිපි එක කියලා දීලා නැහැ. අනිවාර්යෙන්ම හදලා බලන්න යාළුවනේ. නමුත් එක්ක ආපුවම හදලා දෙන්න. කිසි කෙනෙකුට මොනවද කියලාවත් කියන්න බෑ. ඒ තරම් රස කෑමක් මේක. ඉතින් යාළුවනේ මේ විදිහට අපි දැන් මේක හොඳට කලවම් කර ගන්නවා, මිශ්‍ර කර ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ රසම රස මඤ්ඤොක් කබෝල එක. මේක හරිම රසයි යාළුවනේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. ඉතින් යාළුවනේ හැමදාමත් වාගේ ඕන අදත් ඔයාලට අලුත්ම විදිහට අලුත්ම දෙයක් කරගෙන ආවා. හැමදාම මඤ්ඤොක් ඔයාලා තම්බලා කනවා. ඒ වගේ මඤ්ඤොක් කාරිය හදලා කනවා. ඉතින් මේ විදිහටත් හදලා බලන්න හැම කෙනෙක්ම කැමති වෙයි අනිවාර්යෙන්ම. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මං කුක් විත් සමරේ. සුපුරුදු සෙනෙහසෙන් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහන්න ගොඩ වදින මම කුක් විත් සමරේ. ඉතින් යාළුවනේ අද ඔයාලට මං අරගෙන ආවේ මඤ්ඤොක් වලින් හදන්න පුළුවන් රසම රස කෑමක්. මේ වෙනකන් YouTube එක තුල මම දැකලා නැහැ කිසිම කෙනෙක් මේ විදිහට හදලා දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක හරිම රසයි. ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත මඤ්ඤොක් කබෝල එක අලුත්ම ක්‍රමයකට අලුත්ම විදිහට අලුත්ම රෙසිපි එකක් ගේන එක තමයි මම හැමදාම කරන්නේ. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යන් අපේ මේ රසම රස මඤ්ඤොක් රෙසිපි එක හදාගන්න විදිය බලන්න අපේ වීඩියෝ එකට.